මහජන පෙත්සමක් කියන්නේ විශේෂයෙන් අපේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලීම සඳහා වූ ලේඛන තමයි අපි සකස් කරන්නේ. විශේෂයෙන් මොකද අපිට අපි ටැක්සි රියදුරු වශයෙන් විශාල අගතියකට පත් වෙලා තියෙන නුවරඑළිය. සංචාර කර්මාන්තයත් එක්ක බද්ධ වෙච්ච අපි සහෝදරවරු විශාල ලෙස අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ එක එක සමාගම් වලින් ආපු ඔය මේ කුලී රට නිසා අපිට අහිමි වෙච්ච දේ රැක ගන්න අපි අද ඒක රාශි වෙලා විශ්වමක් අත්සන් කළා රජයේ වගකීතු නිලධාරීන්ට බාර දෙන්න අපි මේක සූදානම් වෙලා තියෙන්නේ. විශේෂයෙන් අපි සංචාර කර්මාන්තයේ නිල්ලා ඉන්න අපේ සහෝදරවරු ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ එක් සමාගම් වලින් යෝජනා කරලා ගෙනල්ලා තියෙන කුලී රට සේවාවන්. අපි කියන්නේ මේ කුලී රට සේවාව අපිට එපා. අපිට අපේ අයිතිය රැකගෙන අපි අපේ රස්සාව කර ගැනීම සඳහා වූ අයිතිවාසිකම් ලබා දෙන්න ඉල්ලන්න තමයි අද අපි මේ අපේ ඒක රාශි වෙලා මේ පෙත්සම අත්සන් කරන්නේ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ සමාගම් වලට සතු වාහන එක් ගමන් වාරයක් සඳහා නුවරඑළියට පැමිණිලා නැවත මේ රැඳිලා අපිට ලැබෙන්න තියෙන අයර් එක ඔවුන් ලබාගෙන නැවත ඒ ගමනාන්තය දක්වා යනවා. මේ නිසා අපිට විශාල වශයෙන් අසාධාරණ සිද්ධ වෙලා තියෙන අපේ සහෝදරවරුන්. එහෙනම් අපි ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන් වගකීම්තන්ගෙන් ඒ වගේම රජයෙන් ඉල්ලීමක් කරන්නේ මොකද මේ ක්‍රමානුකූලව නියමානුකූල ක්‍රමයකට අපිට මේ වැඩසටහන අපි වෘත්තීය කරගන්න ඉඩ දෙන්න කියන තමයි අපි ඉල්ලීම කරන්නේ. මේගොල්ලෝ මේ රැඳිලා විශේෂයෙන් සඳහන් කරනකොට අපි නුවරඑළිය ජනතාව හැටියට මේ වෘත්තීය ඉන්න ජනතාව හැටියට අපි රජයට බදු ගෙවනවා, පරිපණම් බදු ගෙවනවා, ඊළඟට නැවතුම් ගාස්තු ගෙවනවා. ඒ ගෙවද්දී අපේ අයිතිවාසිකම්, අපේ වෘත්තීය අයිතිවාසිකම දැහැගෙන යනවා මේ එක් සමාගම් වල නියෝජිතයන්. අපි කියන්නේ වහම මේක නවත්තන්න, මේකට ක්‍රමවේදයක් ඕන, මේ ක්‍රමවේදය සකස් කරලා දෙන්න. විශේෂයෙන් මේ රටේ අපි වගකීතු නිලධාරීන්ට තන්දන ඒ වගේම රජයටත් අධිකරු ජනාධිපතිතුමාටත් මේක බව දැනුම් දෙන්නේ මොකද අපේ වෘත්තීය අයිතිවාසිකම් අපි ජීවත් වීම අයිතිය අපිට ලබා දෙන සම අපි ඉල්ලා සිටිනවා. ඒකට තමයි මේ සියලු දෙනාම ඒක රාශි වෙලා අද මෙතන මේ අසල් ලේඛන සකස් කරලා රජයේ වගකීතු නිලධාරීන් විශේෂයෙන් පොලිසියට ඊළඟට අපේ කචේරියේ අපේ දිසාපතිතුමාට ඊළඟට මේ වෙලාවේ ඉන්නවනම් රජයේ නිලධාරීකවරු වගකීතු ප්‍රවාහනාංශේ ඒ නිලධාරී මාතුන්ට මේක බාර දෙන්න තමයි අපි මේ සූදානම් වෙලා තියෙන්නේ. තව ස්වල්ප මොහොතකින් අපි නගරයට යනවා මේ සම්බන්ධව ඒ සංදේශය බාර